Hello guys, welcome back to my YouTube channel. Anggalam වෙනදමගේම ආදරෙන් සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. Let's go to the vlog. ඉතින් අදත් මම ඔයගලන්ට ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් අද vlog එකේ මම යන්නේ නිගම්පෝ. හේතුව තමයි අපේ පුංචිගේ බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි අපි මේ ට්‍රිප් එක යන්නේ. ඉතින් let's go with me. Guys, අපි කැරවලපිටිය එන්ට්‍රන්ස් එකකින් හයිවේ එකට දැම්මා. තව දෙයක් කියන්න ඕනේ. අපි මේ ට්‍රිප් එක ගියේ කාස් දෙකකින්. වෙනතර යන්නේ කාර් එකයිනේ. ඒ අපි මා 3 දෙනෙක් යනකටනේ. මේකේ අපි 4 දෙනෙක් ඉන්නවනේ. so ඉතින් අපි මේ කාර් එකෙන්මයි ගියේ. මමයි අලේ නංගි පුංචි අම්මයි ආච්චි බාප්පයි ඔක්කොම කට්ටිය අද යන්නේ මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. so let's go. හරි අපිට දැන් ටිකට් එක හම්බුණා. දැන් යමු. ඉතින් අද නම් හරිම ලස්සන දවසක් guys. උඹට පේන විදිහට අහස නිල් පාටයි වලකුළු සුදු පාටයි. ඔන්න ඔහොම තියෙනවා. හරි ඔක බලන් යන්න. චුට්ටක් මම උඹලට පෙන්නන්න view එක. හරි චුට්ට බලන්නකෝ. ඊළඟට අපි පොඩි බඩිකින්නක් ඇවිල්ලා පොඩි අච්චාරුවක් ගත්තා. ඊළඟට අපි යන්නේ දවල්ට ලන්ච් එක ගන්න රෙස්ටුරන්ට් එකකට. මේ රෙස්ටුරන්ට් එකේ නම නම් මතක නෑ. හැබැයි අපි යමුකෝ එහෙනම්. මේ දිනේ රෙස්ටුරන්ට් එක. ඒකේ රෙස්ටුරන්ට් එකේ නම දාන්නම උගලන්ට මෙතනින් මතක නැහැ මට මොකද්ද නම කියලා. එතකොට මේ ඉන්නේ අපේ නංගි. මම උගලන්ට පෙන්නන්න මං ඉන්න හරිය තියෙන view එක කොහමද කියලා. හරි අපි ලන්ච් එකට ඕඩර් කරා රයිස් ඇන්ඩ් කරි. ඉතින් ඒක ආවා. ඉතින් අපි දැන් කාලා අපෝ කායකට ආව ගමන යන්න. එන guys ඔයගොල්ලන්ට මගේ රෙස්ටුරන්ට් එකේ නම දාන්න කියලා. ඒත් මං හිතුවේ මේ වීඩියෝ එකේ කොහේ හරි නම වැටලා ඇති කියලා. මේ නම මොකද කියලා දන්නේ නැහැ. හරි මේ තියන්නේ අපි හොටෙල් එකට යන ගමන් තියෙන view එක. ගයිස් ඔයගොල්ලන්ට පේනද මේ දොරින් බෝඩ් එකක් තියෙනවා. අන්න ඒක තමයි අපි යන්න ඕන හොටෙල් එක. අපි දැන් මේ පාස් කරගෙන යන්නේ කොහෙද තියෙන්නේ බීච් එක කියලා බලාගන්න. අපිට හොටෙල් එකට බඩු ටික දාලා හවස් වෙලා අපිට බීච් එකට යන්න පුළුවන්. so I think අපේ බීච් එක කොහෙද තියෙන්නේ කියලා බලාගන්න තමයි මේ යන්නේ. ඒ යන අතරමඟ අපි ගල් සියමලකයක් දැකලා ඒ ටික ගත්තා. අවුලක් නම් තිබුණේ ඔක්කොම හොඳයි. අපි කෑවක්කම ඉන්න අපේ නංගිගේ රිවිව් එක උගල පෙන්නන්න. එයා කාලා පෙන්නන රිවිව් එක. රසයිලෝ. දැන් අපි හොටෙල් එකට ආවා. දැන් ඊළඟට අපි කායක පාක් කරලා හොටෙල් එක ඇතුළට යමු. හරි අපි ආවා. follow me. හරි එතන ඉඳන් මම vlog එක ඉදිරියට කරන්න එපා. ඉතින් මම ෆෝන් එක කපාගත්තා. මෙන්න මෙහෙමයි අපි හොටෙල් එකට ගියාම තිබ්බ view එක මුලින්ම අපිට දකින්න දෙප. අපිට ගිය ගමන් හම්බුණා වෙල්කම් ඩ්‍රින්ක් එක. ඒකත් අවුලක් නෑ. අපි බිව්වා. මම ඒකේ භාගය බිව්වා අනිත් තැන බිව්වා. ඊළඟට ගිය පූල් එකක් තිබ්බා. ඒක අපි කලින් ගිය පූල්ස් වලට වඩා හැබැයි ටිකක් සයිස් එකෙන් පොඩි. හරි guys දැන් ඉතින් මම ගිහිල්ලා මගේ බටුව ටික අරගෙන අපේ රූම් එකට යන්න ඕනේ. ඊට පස්සේ මම උගලන්ට රූම් ටුවර් එක පෙන්නන්නම්. බලමු අද කවුරුද ආවේ කියලා. මේ ඉන්නේ මගේ අම්මී. ඊළඟට මේ ඉන්නේ මගේ අම්මාච්චි. මෙහා පැත්තේ ඉන්නේ මගේ මල්ලි. හරි දැන් අපි යමු බඩු ටිකක් අරගෙන රූම් එක බලන්න. මේ තමයි රූම් ටුවර් එක. මම වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා බීච් යන්න. මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක. මේ ඉන්නේ පුංචි මෙයාගේ තමයි අද බර්ත්ඩේ එක තියෙන්නේ.
ඉතින් බීච් එක තියන්නේ අපේ හොටෙල් එකට ගොඩක් ළඟින් හින්දා අපි හිතුවා පයින්ම යන්න. ඔන්න ඉතින් අපි ආව බීච් එකට. ඉතින් කියන්න ඕනේ මගේ ෆැමිලි එකත් එක්ක මම මේ ගෙවන කාලේ මට ගොඩක් ස්පෙෂල්. ඒ වගේම මේ කාලේ ආපහු ගන්න බෑ. ඒ හින්දා මම උත්සාහ කරනවා මගේ ෆැමිලි එකත් එක්ක ඉන්න හැම මොහොතක්ම මේ විදිහට පරිකත කරගන්න. එතකොට කවදා හරි දවසක මට ඒක බලන්න පුළුවන් නේ. ඉතින් මේ සන්සෙට් එක මාරම ලස්සන සන්සෙට් එකක් තමයි එදා තිබුණේ. ඉතින් අපි හවස හොටෙල් එකට ඇවිල්ලා කේක් කපන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔය විදියට කැන්ඩල්ස් ටික බ්ලෝ දුනා. අපි මේ බර්ත්ඩේ කේක් එක ඕඩර් කළේ හනි ටවුන් වලින්. මම මේ පේජ් එකේ ඩීටේල්ස් දාලා තියන්නම්. මුලින්ම කන්නේ අපේ ආයුෂ්. ඔන්න කෑවා. හරි. අපි ඊළඟට ඩිනර් ගන්න තමයි හදන්නේ. අපි ඩිනර් එක ඕඩර් කරලා තමයි ගෙන්න ගත්තේ. Good morning guys. We are going to take our breakfast. Okay guys, ඉතින් ගෙදර යන්න. ඉතින් අපි බලමු කවද මම රෙඩි වෙන්නේ කියලා. ඉතින් මේ විදියට මම රෙඩි වුණා ගෙදර යන්න. If you are new to my YouTube channel, please like and subscribe and share my YouTube channel. Bye bye. See you at the next video.